මම ඒකට උඟක් ආසාවෙන් හිටියේ. එතන කාගෝ පෑන්ට් එකක් ඒ ගානට ගන්න බැහැනේ. හැබැයි ඉතින් මම ඒකට ආසයි. මේක තියෙන්නේ මිනිස්සු වඳුර එලවනවා කෑග ගහ. හරි කියන ඕපන් කරන්නලු. හරි අපි ඕපන් කරමු හොඳේ. හයි කොහමද ඔයාලට? ඔන්න පහුගිය දවස් ටිකේම මම ඔයාලට අරගෙන ආවේ shopping vlogs අවුරුදුත් ළඟ නිසා ඒව ගණන් ගන්න එපා වටපිටාවෙන් ශබ්ද ඇහි. මොකද උදේ පාන්දර මෙහෙට වඳුරෝ එනවා. ඉතින් මිනිස්සු වඳුරෝ එලවනවා කෑග ගහ. ඒක ගණන් ගන්න එපා. හරි. ඉතින් පහුගිය දවස් ටිකේම මම අරගෙන ආවේ ඔයාලට shopping vlogs. ඉතින් අද ඔන්න වෙනස් වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා මගේ මේ වීඩියෝ එක ටච් කරලා ආවට ගොඩක් thank you. වීඩියෝ එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් channel එකත් subscribe කරලා අපි එහෙමනම් වීඩියෝ එකට යමු. අද මට ඇවිල්ලා තියෙනවා තෙම් මෝඩ් එකක්. එතකොට තව පැකේජ් එකක්. තවත් පැකේජ් එකක්. මේක නම් බර්ත්ඩේ ගිෆ්ට් එකක්. අනිත් එක තමයි පාර්තු 20 මගේ බර්ත්ඩේ එක තිබ්බා. ඉතින් ගොඩාක් අය විශ් කරලා තිබ්බා. ඒ විශ් කරපු හැමෝටම ගොඩාක් thank you. හරි. එහෙමනම් අපි යමු මුලින්ම මොකද්ද අන්පැක් කරන්නේ. මුලින්ම මොකද්ද මම ඔයාලට එක්ක අපි එමිල් ඉන්න වතෙන්ට වෙලා යාමට කියන ඕපන් කරන්නලු. හරි අපි ඕපන් කරමු හොඳේ. අපි මම ඇත්තටම තෙම්මෝඩ් එක එහෙම ආවම මම ඉතින් දාපු දවස් ඉඳන් ගොඩක් ආසාවෙන් ඉඳපු නිසා මම ඒක ආපු ගමම්ම අන්පැක් කරා. අන්පැක් කරලා තියෙන අයිටම්ස් ටික මොකද්ද කියලා බලාගත්තා. අපි මුලින්ම බලමු මෙන්න මේක. මේක තියෙන්නේ මං හිතන්නේ ටී-ෂර්ට් එකකුයි පෑන්ට් එකකුයි. අපි බලමු. මට මේක ඇවිල්ලා තියෙන්නේ ශානි ෆැෂන් ඇන්ඩ් ඩිසයින් කියන පේජ් එකෙන්. ළමයි මම ඔතනදී වීඩියෝ කර ඉන්න අතරේ මම අර ඉස්සෙල්ලා පෙන්නපු මගේ බොක්ස් පැකේජ් එක අපේ මී බිව දාලා කැඩුවා. ගෙදර චූටි බබෙක් ඉන්න එකේ. යොලෝනි බබා කර හිටියේ මේක. මම ඒකට උඟක් ආසාවෙන් හිටියේ. කාන්නේ හැමදේම කැඩෙනවා බිඳෙනවානේ. දැන් ඉතින් ඒක වෙලා ඉවරයි. ඒක ගැන හිතලා වැඩක් නැහැ. ඒ වගේ මම ඒක පෙන්නන්නම් ඒක මොකද්ද කියලා. හරි ඒ කතාව ඉවරයි. දැන් ඒක ඉවරයි. හිතන්න එපා. හරි දැන් අපි බලමු මේක මොකද්ද කියලා. මේක බැගි ටී-ෂර්ට් එකක්. බලන්න ක්වොලිටි එක එහෙම කොහොමද කියලා. මේ තියෙන්නේ එක ලස්සනයි. පිටිපස්සේ තමයි print එක තියෙන්නේ. මම මේක ඇඳලා ඔයාලට දාන්නම් මෙතනින් ෆොටෝ එකක් දාන්නම්. හරි වීඩියෝ එකක් හරි TikTok එකක් හරි මෙතනින් දාන්නම්. මේක ඇඳලා මැටීරියල් එකත් හොඳයි. මේ බැගි ටී-ෂර්ට් එකේ ප්‍රයිස් එක මම මෙතනින් දාන්නම්. ඊට පස්සේ වෙනවා මේක. ඉතින් මම මේ පෙන්නන බැගි ටී-ෂර්ට් එකේ පෑන්ට් එකේ කලර්ස් ඩිසයින් ගොඩකින් එයාලා ළඟ තියෙනවා. ඔයාලට පේජ් එකට ගියොත් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙවෙයි තව ලස්සන ක්‍රොප් টොප් එතකොට බොයිස් කලෙක්ෂන් එකක් එහෙම එයාලා ළඟ තියෙනවා. කාගෝ පෑන්ට් එකක්. මම හොය හිටියේ. ඉතින් ඒ නිසා ඔන්න බලන්න මැටීරියල් එක. ඉතින් ඒකේ මැටීරියල් එක ගොඩක් හොඳයි. ගොඩ කාලයක් අඳින්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. මේකත් ගොඩක් අඩුයි. සාමාන්‍යයෙන් 1000 ගාණක් තමයි උනේ. 1000 සාමාන්‍යයෙන් 1000 ගාණක් තමයි උනේ. 1500ට අඩුයි හරි 1500ක් හරි තමයි. ඉතින් අද කාලේ කාගෝ පෑන්ට් එකක් මේ වගේ ලස්සන කාගෝ පෑන්ට් එකක් ඒ ගානට ගන්න බැහැනේ. ඉතින් මට මේක ඇවිල්ලා තියෙන්නේ ශානි ෆැෂන් ඇන්ඩ් ඩිසයින් කියන පේජ් එකෙන්. ඉතින් මෙයාලා
මේ වගේ විතරක් නෙමෙයි හෝල්සේල් උත් කරනවා. ඉතින් මට හෝල්සේල් ප්‍රයිස් එක රුපියල් 300ක් වගේ. ඒ කියන්නේ මේ ප්‍රයිස් එකට වඩා රුපියල් 300ක් අඩුවෙන් හැම අයිටම් එකකම ගන්න පුළුවන් එයාලගෙන්. කෑෂ් ඔන් ඩිලිවරි තියෙනවා. එතකොට බෑන්ක් ඩිපොසිට් තියෙනවා. ඒ ඕන විදියකට ඔයාලට පුළුවන් මෙයාලගෙන් පර්චේස් කරන්න. මම නම්බර් එකක් දාන්නම්, පේජ් එකක් දාන්නම්. ඔයාලා ලයික් කරලා තියාගන්න. එයාලගේ අප්ඩේට්ස් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි යමු මගේ තෙමු ඕඩර් එකට. මේ තියෙන්නේ මම කියවනේ මම මේක මගේ ඉවසීමක් නැතිකමට මම අන්පැක් කරලා දැන් මගේ මූඩ් අවුල් ගණන් ගන්න එපා. බලමු මොකද්ද තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා මෙන්න මේක. ඉතින් මේකක් ඕන වෙලා තිබුණා මගේ මේ තිබ්බ එක දැන් සවුත් වෙලා. ඉතින් ඒ නිසා මම අරගත්තා. මේකේ ප්‍රයිස් එක මට මතක නෑ. මම ඔක්කොගෙම ප්‍රයිස් දාන්නම්. මට දැන් බලනකොට මට කීයට දැම්මේ කියලා මතක නෑ ප්‍රයිස්. අයිටම්ස් ටික නම් මතකයි මම මොනවද දැම්මේ කියලා. සමහර වීඩියෝස් වල කියනවා නේද? මෙන්න මෙහෙමයි මම දාපු අයිටම්ස් මට මතක නෑ කියලා. එහෙම බොරු කියන්න ඕනේ. ඇත්තටම මට මගේ අයිටම්ස් ටික මතකයි. මේක එකක්. ඊළඟට මෙන්න මේ බොක්ස් එක. හරි. මේක තමයි ඊළඟට මේ තියෙන්නේ. මේකට චූටි hair clips එතකොට අපිට අර කොහේ හරි යනකොට චූටි items ටිකක් දාගන්න පුළුවන්. මෙන්න මේ box එක තමයි ඊළඟට ගෙනාවේ. ඉතින් මේකේ price එක දාන්නම්. හැබැයි මේක නම් හොඳයි. item එක හොඳටම තියෙනවා. කියන්න කිසිම වැරද්දක් නැහැ. ඊටතට quality එකට තියෙනවා මේ. ඒක මාල් හයියයි. බිම වැටුණත් අර කැඩෙන්නේ නැහැ, නැවෙන්නේ නැහැ. මාල් හයියයි. අයි මෙතෙන්ලා සිටලා ඉන්න. බබා චිච්චිගේ හැයයි කුඩ වාඩි උනේ. හරි. ඊළඟ item එක. ටරා! මේකත් මම ආසාවෙන් දැම්මේ. මම මේ වගේ normal slippers දෙකකට කැමති. normal sandals දෙකක් බලවල හිටියේ. ඉතින් මට තෙමු එකෙන් හම්බුන නිසා මම දැම්මා. ටරා! මේ තියෙන්නේ. හැබැයි මේක නම් රුපියල් 800 ගණක් හරි 900 ගණක් හරි උනේ ප්‍රයිස් එක දාන්නම්. මම හිතපු තරම්ම නම් quality නැහැ. ඒ වුණාට ඉතින් ඒ ගානට පාඩුවකුත් නැහැ. quality නැහැ කියන්නේ මෙන්න මෙතන එහෙම මං හිතන්නේ මේක මට වැඩි කාලයක් දාන්න පුළුවන් වෙයි කියලා. මොකද මගේ යෑමට මේක මට වැඩි කාලයක් දාන්න වෙයි කියලා මම හිතන්නේ. හැබැයි ඉතින් මම ඒකට ආසයි. ඊට පස්සේ ආයෙ තියෙනවා මෙන්න මේක. මේක ඇවිල්ලා අර වැක්ස් ස්ටික් එකක් ඔයාලා දැකලා ඇති. අර මෙහෙම කෑලි එනවට මෙහෙම නීට් කරන්න හොම ගන්න. අන්න ඒකක්. ඒක නම් හැබැයි මේ ප්‍රොඩක්ට් එක කොහොමද කියලා යූස් කරලම තමයි බලන්න වෙන්නේ. ආයි තව තියෙනවා මෙන්න මේක ඇඳුමක්. මේක බැගි ටී-ෂර්ට් එකක්. ඔන්න මගේ තෙමු එකේ තෙමු වලින් දාන පළවෙනි ඇඳුම තමයි මේක. එමි බබා මෙතනින් සිට් වෙන්න. මෙතනින් සිට් වෙන්න. මේ තියෙන්නේ ඉස්සරහා. මෙන්න මෙතන ලස්සන print එකක් තියෙනවා. ඉස්සරහා. ආයේ මේ තියෙන්නේ පිටිපස්ස. පිටිපස්සට තමයි මම නම් ආස පිටිපස්සට. මේ තියෙන්නේ පිටිපස්ස. ලස්සන print ගොඩක් තියෙනවා පිටිපස්සේ මේ. ඉතින් මේකට මැටීරියල් එකක් තවුලක් නැහැ. හැබැයි අර පොඩ්ඩක් මේ විනිවිද පේනවා වගේ මැටීරියල් එකේ හැටි. මේ මම මේකට දෙනවා ලකුණු 10න් 10ම. හරි. ඉතින් තෙමු ඕඩර් එකෙන් ඇවිල්ලා තියෙන්නේ ඔන්න ඔය අයිටම්ස් ටික. ඉතින් ඉතුරු අයිටම් එක අපේ එමිලි මට ඉතුරු අයිටම් එක ආවේ මෙන්න මේ බොක්ස් එකේ. අතර මේක බර්ත්ඩේ ගිෆ්ට් එකක්. ඉතින් අපේ එමිලි ඒක බිමට අතෑරියා. කරන්න දෙයක් නැහැ. ඉතින් මම ඒත් ඔයාලට ඒක පෙන්නන්නම්. කැඩිච්ච එකක් තමයි පෙන්නන්න එන්නේ. කමන්නේ.
හැමදේම කැඩෙනවනේ. ඒ නිසා මං හිත හදා ගන්නවා. ඒ වුණාට මම මේකට ගොඩක් ආසාවෙන් හිටියේ. මට කවුරුත් මේව මගේ මෙහෙම එකක් දීලා නැහැ. මේ තියෙන්නේ එක. මේ තියෙන්නේ එක මග් එකක්. චින්දුනි vlogs කියලා. ඉතින් මේ පේනවනේ අපේ එමිලි ඒකට කරපු හරිය. මට ඒකේ පෙන්නන්නවත් විදියක් නැහැ. ඒකේ ඒ වුණාට මාර ලස්සනයි. මම ඒකට හරි ආසාවෙන් හිටියේ. මම හිතුවේ මේක මම පාවිච්චියට ගන්නෙත් නැහැ කියලා ගෙදර ඒ තරම් ආසාවෙන් හිටියේ. ඉතින් මොනවා කරන්නද දැන් කැඩිලා ඉවරයි කොහොමද මේ කෑල්ල. අයියේ මෙයා එහෙම කරේ. හරි. ඒකේ අනික් කෑල්ල මේ තියෙන්නේ. ඇතුලේ තියාගෙන හොයනවා හැමතැන. ගණන් ගන්න එපා. ඒක හරි ලස්සනයි. මං හරි ආසාවෙන් හිටියේ ඒකට. ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. ඒක කැඩලා ඉවරයි. හැමදේම මේ වගේ තමයි කැඩෙනවා කියලා මම කැඩෙනවා බිඳෙනවා කියලා මං ඒකෙන් පාඩමක් අරගෙන හිත හදා ගන්නවා. ඒක පෙන්නන්නම්. ඒකේ මාව ඉන්න විදිය මම පෙන්නන්නම්. හරිද? මේ තියෙන්නේ. ඔන්න ඔහොම තමයි මග් එක ආවේ. පේනවද? මේ පැත්තේ චින්දුනි vlogs කියලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනත් මං ඉන්නවා. මෙතන පොඩි විශ් එකක් තියෙනවා. ඉතින් මේක තමයි මට නැති උනේ. කමන්නේ මං තව මේ වගේ එකක් ගෙන්න ගන්නවා. මං ඒකට ආසයි. හරි ඉතින් ඔය විදියට තමයි අද ආපු මට තියෙන items ටික. තව තෙම ඕඩර් එකක් තියෙනවා. මම ඒ ඕඩර් එකයි මේ ඕඩර් එකයි දෙකම දැම්මේ. ඒ කියන්නේ අද එකක් දැම්ම හෙට ඊළඟ එක දැම්මා. මම හිතාගෙන හිටියේ දෙකම එකට එයි කියලා. ඒ වුණාට මම දෙවෙනියට දාපු එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. පළවෙනියට ආපු එක තාම ආවේ නැහැ. හෙට හෝ අනිද්දාට ඒකත් එයි. ඒකත් ආවම මම ඒකෙත් වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම් අනිවාර්යෙන්. පහුගිය දවස්වල මම දාපු shopping vlogs ඔයාලා ගොඩක් බලලා තිබ්බා, like කරලා තිබ්බා, comment කරලා තිබ්බා. මගේ channel එකත් එක්ක ගොඩක් අය අලුතෙන් එකතු වෙලා තිබ්බා. ඒ අලුතෙන් ආපු හැමෝම හරි ආදරෙන් එකතු කර ගන්නවා මගේ channel එකට. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා ඉස්සරහටත් එකතු වෙලා ඉන්න මගෙත් එක්ක ඔයාලට වැදගත් වෙයි කියලා හිතන හැම දෙයක්ම මම මේ විදියට ඔයාලත් එක්ක share කරගන්නම්. හරි. ඉතින් එහෙමනම් ආයෙත් මතක් කරන්නම් channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරගෙන යන්න. මම අද වීඩියෝ එක මෙතනින් end කරන්නම්. තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. bye.